පොතක අකුරු අතරින් හොයන ජීවිතයේ ඇත්තම අරුත සමහර විට තියෙන මහවැස්සක සිසිලස ඇතුළේ. නැත්තං අලුයම පිපෙන මලක සුවඳ ඇතුළේ. ගහකොළ ඇලදොල අපිට උගන්වන්නේ නිහඬව ඉවසන හැටි. කාලයට ඉඩ තියලා තමන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්න හැටි. මම කිසිවක් දන්නේ නැහැ කියලා හිතන ඒ නිහතමානී හැඟීම තමයි නියම දැනුමක ආරම්භය වෙන්නේ. මොකද ඒ හිස් බව ඇතුළේ තමයි ස්වභාව ධර්මයේ තිබෙන මහා විශ්වීය දැනුම අපේ හදවතට ගලාගෙන එන්න පටන් ගන්නේ. ඉතින් පොත් කියවන්න. ඒ වගේම පරිසරයට ඇහුම්කන් දෙන්න. දැනුම කියන්නේ මතක තබා ගන්න එක විතරක් නෙවෙයි. දැනුම කියන්නේ මේ විශ්වය එක්ක අනුගත වෙන එක. අපි හැමෝම මේ ස්වභාව ධර්ම ලියපු ලස්සනම පොතක එක පිටුවක් විතරයි.